ඊගමුවේ බන්ධනාගාරයේ සිද්ධ වුණ සිද්ධිය නිකම්ම පාතාල පාර්ශ්වයන් දෙකක් අතර ඇති වුණ සිද්ධියක් කියලා අපිට පූර්ණ නිගමනයකට එන්න පුළුවන්ද? මොකද මේ මෑත කාලේ දේශපාලඥයෝ මිනිමරු දේශපාලඥයෝ බලය ලබා ගන්න කරපු කියපු දෑ ගැන අපි හොඳට දන්නවා. එතකොට ওই පාතාලයත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ මොන මොන දේශපාලඥයන්ටද කියන එකත් කරුණු එළි වෙලා තියෙනවා. එතකොට පාතාලේ ලව්වා මේක කෙරෙව්වා වෙන්න බැරිද? ආණ්ඩුව අපහසුතාවයට පත් කළා, ආණ්ඩුව දුර්වලයි කියලා මතයක් ගොඩනගලා, මහජන ආරක්ෂාව නැහැ කියලා මතයක් ගොඩනගලා මේ ආණ්ඩුව පෙරලන්න, ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තියෙන මතය වෙන පැත්තකට හරවන්න කරපු දෙයක් වෙන්න බැරිද? ඉතින් ඒ නිසා දැන් විශේෂයෙන් බලන්න නිකමට හිතන්න දැන් බන්ධනාගාරයක් ඇතුළට ආයුධය වලන්න කෙලින්ම මිනිස්සෙකුට එහෙම ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට බෑ. ඒක එහෙම බන්ධනාගාරයක් ඇතුළට ගිනි ආයුධ පිහි තුවක්කුව ඒ වගේ ඒවා යවන්න බොහොම හොඳ සම්බන්ධකමක් තියෙන්න ඕන. වගේම කෝටි ගාණක් වියදම් කරන්න අවශ්‍යතාවයයි හැකියාවයි දෙකම තියෙන්න ඕන. එතකොට ඒ වගේ ඒ බන්ධනාගාරයේ ඇතුළට කවුද මේ ආයුධ යැව්වේ කියන එක ගැන ඇත්ත වශයෙන්ම පූර්ව පරීක්ෂණයක් කරන්නම වෙනවා. ඒ වගේම දැන් ඔය බන්ධනාගාර නිලධාරි වැනි අහිංසක පිරිසකට මේ 7 දෙනෙක් මේ මිය ගිහිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් බන්ධනාගාරේ හිරකරුව අතරේ ගැටුමක් වෙලා හිරකාරයෝ මරණයටපත් වුණා නම් ඕකට ලොකු මහජන මතයක් ගොඩ නැගෙන්නේ නැහැ. නමුත් බන්ධනාගාර නිලධාරීන් වගේ අහිංසක පිරිසක් මිය ගියාම තමයි මහජන ඒ ඇවිස්සෙන්නේ. එතකොට ඒ සඳහාම මේක සැලසුම් කරාද කියලාත් අපිට හිතන්න වෙනවා. මොකද මේ කෙනෙක් දෙන්නෙක් නෙවෙයිනේ බන්ධනාගාර නිලධාරීන් මරුනේ. බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් මැරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ දැන් මේ රෑ ෆයිට් එකක් වුණා නම් රෑ ඇති වුණ ගැටුම මේ දිගට ගියා නම් ඕක රෑ එළි වෙනකොට ඒගොල්ලෝ පාතාලයේ අතර මරාගෙන කරගෙන ඉවරයක් වෙන්න එපායි. දැන් මෙහෙම වුණේ නෑනේ. දැන් මේගොල්ලෝ බලාන හිටියා මේ බන්ධනාගාර නිලධාරීන් කෑම දෙන්න යනකම්. එතකොට ඒ ගියාට පස්සේ තමයි නැවත මේක මේ ආපහු මේ මිනිමැරීම මේ සිද්ධ වුණේ. ගැටුම සිද්ධ වුණේ. එතකොට මේක සැලසුම් කරලා කෙරුවා වෙන්න බැරිද? එතකොට ඒ හින්දා අපිට මේක හැල්ලුවටම ගන්න බෑ. ඒ නිසා අපි මහජනතාව හැටියට බලාගෙන ඉන්න ඕන මේ ගැන පූර්ව පරීක්ෂණයක් කරලා ඇත්ත කරුණු එලි කරගන්නකම්.